සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙනකොට අලුත් අවුරුද්ද උදා වෙලා ඉවරයි. ඉතින් ඔයාලා හැමෝටම සුබ උදෑසනක් සහ සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් අපි පටන් ගන්න යන්නේ අපේ තේරෙන්නේ ගෲප් විසින් සංවිධානය කරන මේ විශේෂ අවුරුදු වැඩසටහන් මාලාව ආරම්භ කරන්නයි යන්නේ. ඉතින් අපි පළමු තරගය ආරම්භ කරන්නයි යන්නේ. එහෙනම් අපි තව තප්පර දෙක තුනකින් අපේ පළවෙනි තරගය ආරම්භ කරන්නයි යන්නේ. ස්තුතියි. යාළුවනේ අපේ පළවෙනි තරගය තමයි මේ මෙතන තියෙන බෝතල් වලට බීම පැන්සල් දාන එක. ඉතින් මෙන්න මේ බීම බට එකක් බෙල්ල තියාගෙන පැන්සල මෙහෙම තියාගෙන තමයි යන්න තියෙන්නේ. ඉතින් එහෙම කරලා ඇවිල්ලා මේ බෝතල් එකින් එකට දාන්න ඕන. අපේ තරඟකරු 4 දෙනා ඉන්නේ. ඒ 4 දෙනාට අදාළව තමයි පැන්සල් බීම බට තියෙන්නේ. ඉතින් එහෙනම් අපි අපේ තරඟය පටන් ගන්නයි යන්නේ. ඉතින් මේ තරඟයට දීලා තියෙන්නේ විනාඩි 1යි. ඒ විනාඩි 1 ඇතුළත පැන්සල් 3කුයි මේ බීම බටේ මේකට දාන්න ඕන. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව තරඟයට යමු. කුමාරයෝ දකිනා සඳ මුවා වෙලා බලනා මේ සුරංගනා වියෝ වගේ අවුරුදු කුමාරියෝ අවුරුද්දේ ශාස්ත්‍රේ කොකිලයෝ කියා. ඉතින් යාළුවනේ අපි අපේ තරඟය සාර්ථකව කරගෙන ගියා. ඉතින් ඇත්තට මේ තරඟය මේ දෙන්නම ජයග්‍රහණය කරා. ඒක නිසා අපි ඒ දෙන්නගේ ආයෙ පාරක් තරඟෙට. කුමාරියන් රුක් අත්තන මලට වහපු ලස්සන බට්ටිත්තා නිල් කට රොඩු මල් අස්සේ පිපිලා වතු සුද්දා සමන් පිච්ච ඕලු නෙළුම්. ඉතින් අපි අපේ පළවෙනි තරගය සාර්ථකව සිද්ධ කරා. ඉතින් පළවෙනි තරගය තමයි බෝතල් වලට පැන්සල් ටික දාන එක. ඉතින් ඒ තරගයෙන් ජයග්‍රහණය කරේ ලසේනි මනීෂා. ඇයට ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා මේ ආරාධනා කරන්නේ ලීසට. ලීසා කිරීම සඳහා ලසේනි මනීෂාවට වේදිකාව ඉතින් අපි අපේ පළවෙනි තරගය සාර්ථකව සිදු කරගෙන ගියා. ඉතින් ඒකට ත්‍යාග ප්‍රදානයක් අපි සිදු කරා. දැන් තියෙන්නේ දෙවන තරගය. ඉතින් දෙවන තරගයට තම විනාඩි ගානක් කිව්වේ නෑ. කොහොම හරි අපිට දෙවෙනි තරගෙ තියෙන්නේ බැලුම් බෝලේ පුම්බලා කප් එක අස්සට දාලා කප් එක විදිහකට මේ හදන්න තියෙන්නේ. ඉතින් මේ ක්‍රීඩාවට අපි දැන් යමු. නැති කුමාරියන් රුක් අත්තන මලට වහපු ලස්සන බට්ටිත්තා නිල් කට රොඩු මල් අස්සේ පිපිලා වතු සුද්දා සමන් පිච්ච ඕලු නෙළුම් මානෙල් ගැට පිච්චා කොයි මලටද සම කළ හැකි මේ සුකුමල අක්කා. නොබලා නුඹලා දෙස යනිනා කවුරුත් නැති නොහෙලා නොපියා ඇස් කෙවෙනි රිදෙනවත් ඇති කුමාරයෝ දකිනා සඳ මුවා වෙලා බලනා මේ සුරංගනා වියෝ වගේ අවුරුදු කුමාරියෝ අවුරුද්දේ ශාස්ත්‍රේ කොකිලයෝ කියාපන් මල් රිද්දේ මෝස්තරේ ලැසි ගමනින් මවාපන් රැල්
ඉතින් අපි දෙවෙනි තරඟයේ සාර්ථකව කරා. ඉතින් දෙවෙනි තරඟයේ අපිට තිබ්බේ බැලුම් බෝලෙන් කප් ටික අරන් ගිහිල්ලා පිරමීඩාකාරව කප් ටික හදන්න. ඉතින් මේ තරඟෙදී ජයග්‍රහණය කරේ දෙව්සර සංගීත. එහෙනම් අපි යට තෑගි දෙන්න ඉදිරියට ආරාධනා කරනවා සස්්‍ය ආකාශයට. තෑගි ලබා ගැනීම සඳහා දෙව්සර සංගීතයට ආරාධනා කරනවා. හරි ඉතින් දැන් අපි තරඟ කරලා හැමෝටම මහන්සි ඇති. ඒක නිසා අපි විනාඩි 10ක කෙටි විවේක කාලයකට යනවා. ඉතින් අපේ විවේක කාලය ඉවරයි. ඉතින් දැන් අපි යන්නේ අපේ තුන්වෙනි තරඟට. තුන්වෙනි තරඟය තමයි මෙන්න මේ වගේ කප් එකකට බීම පොඩ්ඩක් දාලා දෙනවා. ඔයාලට පේන්නේ නැතුව ඇති. ඒ වුණාට මේ බටේ මේ ටැනින් සිදුරු කරලා තියෙන්නේ. ඉතින් අදිසි කොහොම හරි විනාඩි ගානක් තියෙනවා. ඒ විනාඩි ගාන ඇතුළත මේ බීම එක ඉවර වෙනකම්ම බොන්න ඕන. ඉතින් මේකේ සිදුරු තියෙන විදිහට කොහොම හරි ඉවර වෙනකම්ම බීලා ඉවර කරන්න ඕන. ඉතින් එහෙනම් අපි ඒ තරඟටත් යමු. බීමේ තරඟයේ ජයග්‍රහණය කර විදුර සුරබවන් සොයුරාට ත්‍යාගය ලබා දීම සඳහා දෙව්සර සංගීත සොයුරාට ආරාධනා කර සිටිනවා. ත්‍යාගය ලබා ගැනීම සඳහා විදුර සුරබවන් සොයුරාට ආරාධනා කර සිටිනවා. ස්තුතියි. හරි ඉතින් දැන් අපි මේ වෙනකොට තරඟ තුනක්ම සාර්ථකව කරලා ඉවරයි. ඉතින් ඒ තුනට හරියන්න ත්‍යාගත් ප්‍රදානය කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ හතරවෙනි තරඟය. ඒ තමයි පැණි බඹරේ. ඉතින් පැණි බඹරේ කරන් ඉන්න සියලුම තරඟකාරණයන්ට ආරාධනා කරනවා අපේ පැණි බඹරේ කරන ස්ථානය සකසලා තියෙන තැනට. නව අවුරුදු ඇදී උසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇදී. දැන් අපේ අවසානයේ හතරවෙනි තරඟය. හතරවෙනි තරඟය තමයි පැණි බඹරේ. ඒකෙන් ජයග්‍රහණය කරේ සිදුලයි සස්්‍ය ඇතුළු කණ්ඩායම. මේ සස්්‍යයට ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා ලසෙන් මනිෂන් මම ආරාධනා කරනවා. ඒ ත්‍යාගය ලබා ගැනීමට සස්්‍ය ආකාශයට ආරාධනා කරනවා. මට එන්න කියන්නේ නෑනේ. හරි හරි. එහෙම තමයි කරන්න. ස්තුතියි. ඉතින් හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි දිවා ආහාරයෙන් පස්සේ ආයෙ එකතු වුණා මාරි බිස්කට් කන සෙල්ලම කරන්න. ඉතින් අපි අපේ පස්වෙනි ක්‍රීඩාව ඉතින් අපේ මාරි බිස්කට් කන සෙල්ලම අපිට පැහැදිලි කරලා දෙන්න එකතු වෙලා ඉන්න අපිත් එක්ක සස්්‍ය සොයුරා. ඉතින් අපි එයාගෙන් අහලා බලමු කොහොමද මේ ක්‍රීඩාව සිද්ධ වෙන්නේ කියලා. අපේ මේ විදිහට තියෙන මාරි බිස්කට් එක අරගෙන මෙහෙම නරක තියා ගන්නවා. ඊට පස්සේ අපි කොමාරි මෙහෙම කරලා කඩට දා ගන්නවා. ඒකම කඩට දාගෙන කාලේ ඉවරන කෙනාව තමයි තරගේ ප්‍රතිස්ථානය දෙක තෝරන්නේ. එතකොට අපි නලලුඩින් මාරි බිස්කට් කීයක් විතර වගේ තියන්නේ? එකයි තියන්නේ. හරි එහෙනම් අපි ඉක්මනටම අපේ මාරි බිස්කට් කන සෙල්ලමට යමු. උසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ
ඉතින් අපේ පස්වන තරගය වන මාරියා කෑම තරගය සාර්ථකව අවසන් වුණා. එම තරගයෙන් ජයග්‍රහණය කළ ලෂේනි මනීෂා සොයුරියට ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා දිදුල සුරගවන් සොයුරාටද එම ත්‍යාගය ලබා ගැනීම සඳහා ලීෂා නතාරි සොයුරියටද ආරාධනා කර සිටිනවා. එහා පැත්තෙම දුවන්නේ. වදින්න. ස්තුතියි ඔබ සියලු දෙනාට. ඉතින් යාළුවනේ අපේ පස්වෙනි තරගෙත් අපි සාර්ථකව කරා. ඒ වගේම ඒකේ තිනපු එක්කෙනාට ත්‍යාගයක් ප්‍රදානය කරා. ඉතින් දැන් අපිට එදිලා තියෙන්නේ 6 වෙනි තරගය. ඒ තමයි ඉටිපන්දම කොලයකින් නිවන එක. ඉතින් ඒ ක්‍රීඩාව අපිට පැහැදිලි කරලා දෙන්න දෙව්සර අයියට ආරාධනා කරනවා. ඒක කරන්න තියෙන්නේ කොලේ කටින් හපාගෙන පතුගල තියෙන ඉටිපන්දම මේ ඉටිපන්දමෙන් දැලට වැදෙන්නේ නැතුව නිමන්න තමයි තියෙන්නේ. ස්තුතියි දෙව්සර සොයුරේ අපිට මේ ක්‍රීඩාව පිළිබඳව පාදලා දුන්නාට. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අපේ ගලා දැසේ ගයා ඉතින් යාළුවනේ අපේ 6 වෙනි තරඟ වෙච්ච ඉටිපන්දම කොලෙන් නිමපු තරගෙන් ජයග්‍රහණය කරා. ඉතින් මේ ජයග්‍රහණය කරපු සස්්‍ය ආකර්ෂ සිසුවට ආරාධනා කරනවා ඔහුට ත්‍යාග ලබා දීම සඳහා දෙව්සර සංගීත සොයුරාට ත්‍යාගය ලබා ගැනීම සඳහා සස්්‍ය සොයුරාට ආරාධනා කරනවා. ත්‍යාගය ප්‍රදානය කිරීමට සහභාගී වූ ඔබටද ත්‍යාගය ලබා ගැනීමට සහභාගී වූ ඔබටද ස්තුතියි. අපි ක්‍රමයෙන් අපේ අවසාන තරගය දක්වාම ලං වෙලා ඉවරයි. ඉතින් අපි අපේ 7 වෙනි තරගය වන එහෙම නැත්නම් අපේ අවසානම තරගය වන තොප්පි මාරු කිරීමේ තරගය. එහෙම නැත්නම් සංගීත තොප්පි මාරු කිරීමේ තරගය කියන මේ තරගයට අපි දැන් යමු වෙන්න යන්නේ. ඉතින් ඒ තරගය අපට පහදා දෙන්න මේ ආරාධනය දෙව්සර සංගීත සොයුරාට. තොප්පි මාරු කරන එකේ කරන්න තියෙන්නේ එක එක්කෙනා මේ අතේ දුරට වගේ තැන් තැන් වලින් තියලා තොප්පිය අර මේ ඔළුවට දැම්මට පස්සේ ගිහිල්ලා අනිත් එක්කෙනාගේ ආයෙ ඔළුවට දාන්න ඕනේ දුවල ගිහිල්ලා. ඒක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ස්තුතියි සොයුරේ ඔබට අපි මේ කරන්න තියෙන අපේ අවසානම තරගය අපිට පහදලා දුන්නාට. कोकिलयो कियापन मल रित्ते मोस्tere लसी गमनिन मवापन रेल पत्ता कुंड गहे इन पहलट कडापन अरुमेक्के बला पियव नुवरत नति कुमारियन रुक अत्तन मलट वहपु लස්සන බට්ටිතා නිල් කට රොඩු මල් අස්සේ පිපිලාවතු සුද්දා සමන් පිච්ච ඕලු නෙළුම් මානෙල් ගැට පිච්චා කොයි මලටද සම කළ හැකි මේ සුකුමල අක්කා නොබලා නුඹලා දෙස යන්නේ නා කවුරුත් නැති නොහෙලා නොපියා ඇස්කෙවෙනිරි ඉතින් අපි අපේ අවුරුදු උත්සවයේ අවසාන තරගයක් ඉවරම කරලා දැම්මා. ඉතින් අපේ අවසාන තරගය වෙච්ච සංගීත තොප්පි හුවමාරු කිරීමේ තරගයේ ජයග්‍රහණය කර ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ සස්්‍ය අයියා. ඉතින් අපි සස්්‍ය අයියට ආරාධනා කරනවා ඉස්සරහට ත්‍යාගය ලබා ගැනීමට. ත්‍යාගය ප්‍රදානය කිරීම සඳහා ලසේනි සොයුරියට ආරාධනා කරනවා. යන්න. අයියෝ. ඕකම දාන්න ඕනේ සසෙන්න.